අයිබෝන් අද අපි මේ කේස් ස්ටඩි එකක් විදිහට 5 කිලෝවොට් සිස්ටම් එකක් අරගෙන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතියක් සහ හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියක් අතර තියෙන වෙනස මොකක්ද කියන කාරණේ. මොකද අපිත් එක්ක පාරිභෝගිකයන් කතා කරනකොට සහ මගේ වීඩියෝ වලට දාන කමෙන්ට්ස් වල සහ විශේෂයෙන්ම ඇත්තටම සිස්ටම් එකක් ගැන පාරිභෝගිකයන් දැනුවත් කරද්දී ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරද්දී මට තේරුණ දෙයක් තමයි මේ හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතිය කියන්නේ මොකද්ද, ඒකෙන් ඔබට තියෙන ඇඩ්වාන්ටේජ් එක මොකද්ද කියන කාරණය ගැන හරි අවබෝධයක් ඔබට නැහැ කියන එක. ඒක ඊටාම වැදගත් වෙනවා පාරිභෝගිකයින්ට ඔබට ගැළපෙනම සූර්ය බල පද්ධතිය ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතියක්ද එහෙම නැත්නම් හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියක්ද කියන කාරණාව. මේක ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද වීඩියෝ එකේ. හරි. ඔබ දන්නවනේ දැන් ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතියක් කියන්නේ අපි 5 කිලෝවොට් එකක් ගත්තොත් ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතියක් කියලා කියන්නේ ග්‍රිඩ් එකට සම්බන්ධ කරන සූර්ය බල පද්ධතිය. මේ වෙනකොට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් සහ ලෙකෝ ආයතනයෙන් ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතියකට කිලෝවොට් 20 දක්වා යන පද්ධති වලට විදුලි ඒකකයකට සෝලාර් එකෙන් ජනනය කරලා දෙන විදුලි ඒකකයකට රුපියල් 19.61ක් ගෙවනවා. ඒක තමයි සාමාන්‍ය දේ. මම හිතන්නේ ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතිය ගැන ඔබ ප්‍රමාණවත් විදිහට දැනුවත් කියලා මම විශ්වාස කරනවා. එතකොට ඒත් එක්කම අපි ගත්තහම විශේෂයෙන්ම මේ හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතිය කියන එක ඔබට අලුත් දෙයක්. මේකෙදි බොහෝ පාරිභෝගිකයින් යම්කිසි මුලාවකට අසු වෙලා තියෙනවා කියලත් මට වෙලාවකට හිතෙනවා. ඒක ඇත්තටම විදුලි බල මණ්ඩලය විසින් දාලා තියෙන යම්කිසි මුලාවක් වගේ දෙයක්. ඇත්තටම ඔබ දන්නවා මේ වෙනකොට හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියකට රුපියල් 48ක් විදුලි ඒකකයකට විදුලි බල මණ්ඩලයෙන් සහ ලෙකෝ ආයතනයෙන් ගෙවනවා. අන්න එතකොට රුපියල් 19.61යි ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතියකින් විදුලි ඒකකයක් ගන්නෙ. හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියකින් රුපියල් 48 බැගින් විදුලි ඒකකයකට ගෙවනවා කියලා විදුලි බල මණ්ඩලය දැනුම් දෙනවා. ඔව් ඒක ඇත්ත. එහෙම ගෙවනවා. හැබැයි එතන කන්ඩිෂන්ස් තියෙනවා. කොන්දේසි දාලා තමයි ඒගොල්ලෝ ඒ රුපියල් 48 ගෙවන්නේ. දැන් මේ කොන්දේසි කන්ඩිෂන්ස් දන්නේ නැතුව අපේ පාරිභෝගිකයන් දැන් ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතියක් සාමාන්‍ය මුදල එක්සාම්පල් එකක් හැටියට මම ගත්තොත් මම මේ කියන මිල ගණන් ඔබ හිතන්න එපා. උදාහරණයකට විතරයි ගන්නෙ. මිල ගණන් බොහෝ විට වෙනස් වෙනවා. අපි 5 කිලෝවොට් ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතියක් 8,08,000යි කියලා හිතුවොත් 8,50,000යි කියලා හිතුවොත් හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියක් 14,50ක් 15 ලක්ෂයක් වගේ ප්‍රමාණයක් වෙනවා. එතකොට එකට එකක් වගේ වැඩි වෙනවා හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියකට යනකොට. එතකොට හැබැයි පාරිභෝගික ඔබ හයිබ්‍රිඩ් පද්ධතියකට රුපියල් 48ක් ගෙවන හින්දා යුනිට් එකකට ඔබ පෙළඹෙනවා හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතිය ස්ථාපනය කරගන්න. මොකද විදුලි බල මණ්ඩලයත් විශේෂ කැමැත්තක් තියෙනවා ඔන්ග්‍රිඩ් එකකට වැඩියේ හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතිය වලට පාරිභෝගිකයන් යොමු වෙනවට. ඒකට හේතුවක් තියෙනවා. රාත්‍රී කාලයේත් එක්ස්පෝර්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා බෑකප් එක තියෙන නිසා. ඒ නිසා විදුලි බල මණ්ඩලයට අර පවර් බැලන්සිං වලට පහසුවක් වෙනවා හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියක් පාරිභෝගිකයන් සවි කර ගන්නවා නම්. ඒක නිසා විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් ඒක වාසියක් තියෙනවා වගේම ඒගොල්ලෝ කැමැත්තක් තියෙනවා පාරිභෝගිකයන් හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියකට යොමු වෙනවා නම්. ඉතින් අපිත් කැමතියි ඇත්තටම. මොකද එතකොට ඒගොල්ලන්ට තියෙන පවර් බැලන්සිං ගැටලුවනේ දැන් තියෙන්නේ. ක්ලියරන්ස් දෙන්නේ නැති බොහෝ විට ක්ලියරන්ස් දෙන්නේ නැති වෙන්න බලපාන හේතුව තමයි ට්‍රාන්ස්ෆෝමර් එක තුල පවර් බැලන්සිං කරගන්න බෑ. මොකද සූර්ය බල පද්ධතියකින් දවල් කාලයට විතරයි ජෙනරේට් වෙන්නේ. ඒකෝද රාත්‍රී කාලයට පවර් බැලන්සිං ගැටලුවක් එනවා. ඒක ඇත්ත. ඒක ප්‍රායෝගික ගැටලුවක්. ඉතින් ඒ නිසා තමයි අතරම මේ 48 ගානේ ගෙවන්නේ යුනිට් එකකට හයිබ්‍රිඩ් පද්ධතියකට. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා.
ඔබට ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතියකින් නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණය විදුලි ඒකක ගණන මුළු දවසම එක්ස්පෝර්ට් කිරීමේ හැකියාව තියෙනවා. දවල් කාලයේම උදේ ඉඳන් හවස සූර්ය බල පද්ධතිය ෂට් ඩවුන් වෙනකම්ම නිෂ්පාදනය කරන විදුලිය ග්‍රිඩ් එකට ලබා දීමේ හැකියාව එක්ස්පෝර්ට් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියට කන්ඩිෂන්ස් දාලා තියෙනවා. හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියකින් ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරගන්නේ විදුලිය ග්‍රිඩ් එකට ගන්නේ හවස 6:00 ඉඳලා රෑ රාත්‍රී 10:00 වෙනකන් විතරයි. අන්න ඒක හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියකට දාලා තියෙන කන්ඩිෂන්ස් එක. එතකොට මේ කන්ඩිෂන් එක හින්දා මේ කොන්දේසිය හින්දා ඔබට සිද්ධ වෙන්නේ 6:00 ඉඳන් 10:00 වෙනකන් කියන්නේ පැය 4යි රාත්‍රී කාලයේදී ඒක ගන්නෙත් ඔබේ බැටරි බෑකප් එකේ තියෙන කරන්ට් එකනේ. එතකොට ඔබ ජෙනරල් සෝලාර් පැනල් එකෙන් ජෙනරේට් කරලා ගන්න එක නෙමෙයි. බෑකප් එකේ ඉතුරු වෙන කරන්ට් එකෙන් තමයි මේ කාලයේදී හවස 6:00 ඉඳලා රෑ 10:00 වෙනකන් දෙන්න වෙන්නේ. එතකොට ඔබ හිතන්න කිලෝවොට් 5ක සූර්ය බල පද්ධතියකින් කිලෝවොට් 5ක බෑකප් එකක් නම් ඔබ දාගෙන තියෙන්නේ. බොහෝ විට කිලෝවොට් 5ක හයිබ්‍රිඩ් පද්ධතියක් කියන්නේ කිලෝවොට් 5ක බෑකප් එකක් තමයි තියෙන්නේ. ඔබ කැමති නම් ඔබට තවත් වේදම් කරන්න පුළුවන් නම් තමයි ඔබට කිලෝවොට් 10ක විතර බෑකප් එකක් මේකට දාගන්න පුළුවන්. බොහෝ දුරට තියෙන්නේ 5 කිලෝවොට් බෑකප් එකක් නම් බැටරි පද්ධතියක් නම් ඕකේ ෆුල් කැපැසිටි එකම ස්ටෝර් වෙන්නේ යුනිට් 5යි. විදුලි ඒකක 5යි. කිලෝවොට් 5යි කියන්නේ යුනිට් එකක් හැටියට ගත්තොත් යුනිට් 5යි. එතකොට මේ යුනිට් 5 තමයි ඔබේ බැටරි බෑකප් එකේ ෆුලි ලෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේ ෆුලි ලෝඩ් වෙලා තියෙන මේ බෑකප් එකෙන් ඔබ රාත්‍රී කාලයට පාවිච්චි කරලා ඔබ යුනිට් 2ක් විතර පාවිච්චි කරොත් ඔබට සම්පූර්ණයෙන්ම තියෙන යුනිට් 5යිනේ. එතකොට ඔබ යුනිට් 2ක් විතර රාත්‍රී කාලයට පාවිච්චි කරොත් ඔබට ඉතුරු වෙන්නේ තව යුනිට් 3යි. සම්පූර්ණ බෑකප් එකේ ඉතුරු වෙන්නේ යුනිට් 3යි. මේ තුනම ඩිස්චාර්ජ් කරන්නත් හැකියාවක් නැහැ. ලිතියම් අයන් 10 year warranty බෑකප් එකක් වුණාට මේකෙනුත් එක්ස්පෝර්ට් කරන්න පුළුවන් 85ත් 90ත් අතර ප්‍රමාණයක්. අපි හිතමු 90%ක්ම එක්ස්පෝර්ට් කරා කියලා. ඒත් ඔබට තව යුනිට් 2ක් විතර වගේ තමයි එක්ස්පෝර්ට් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට ඔබට දවසකට ග්‍රිඩ් එකට දෙන්න පුළුවන් වෙන්නේ ওই රුපියල් 48 ගානේ යුනිට් 2ක් විතරයි. 5 කිලෝවොට් බෑකප් එකක් තියෙනවා නම් මේක වෙනස් වෙන්න පුළුවන්. අපිට යුනිට් 4ක් විතර දෙන්න පුළුවන් වෙන අතට තියෙනවා. ඔබ රාත්‍රී කාලයට තරම් පාවිච්චි කරේ නැත්නම්. හැබැයි කොහොම කරත් ෆුලි ලෝඩ් එකම දුන්නත් ඔබට යුනිට් 4කට වැඩිය දෙන්න හැකියාවක් නැහැ. මොකද යුනිට් 5යි තියෙන්නේ බෑකප් එකේ. ඒතකොට යුනිට් 4කට වැඩිය ඔබට කිසිසේත් දෙන්න ලැබෙන්නේ නැහැ. 5 කිලෝවොට් සිස්ටම් එකක 5 කිලෝවොට් බෑකප් එකක් නම් තියෙන්නේ. අන්න උතර තමයි තියෙන ගැටලුව. එතකොට අපි හිතමුකෝ යුනිට් 4ක්ම දුන්නා කියලා. ඔබ එච්චර රාත්‍රී කාලේට බල්බ් 2-3ක් විතරයි දාන්න ඔබ විදුලිය පාවිච්චි කරේම නැහැ කියලා. එතකොට ඔබ යුනිට් 4ක්ම දුන්නත් ඉතුරු වෙලා තියෙන ෆුලි ලෝඩ් එකකින් එක්ස්පෝර්ට් කරන්න පුළුවන්, ඩිස්චාර්ජ් කරන්න පුළුවන් මුළු ප්‍රමාණයම දුන්නත් ඔබට දෙන්න පුළුවන් වෙන්නේ 4යි. එතකොට 4 ගානේ ඔබට මාසෙටම දෙන්න පුළුවන් වෙන්නේ යුනිට් 120යි. නේද? දවසකට යුනිට් 4 ගානේ මාසෙම දුන්නත් ඔබට ග්‍රිඩ් එකට දෙන්න පුළුවන් වෙන්නේ යුනිට් 120යි. ඉතින් මේ 120ට තමයි ඔබට රුපියල් 48 ගානේ හම්බෙන්නේ. අපි ඕක නිකමට කැල් කරලා බැලුවොත් යුනිට් 120ට රුපියල් 48 ගානේ බැලුවොත් ඔබට ලැබෙන්නේ රුපියල් 5760යි. හැබැයි මේ යුනිට් 120ම දෙන්න නම් ඔබ රාත්‍රී කාලයේ විදුලිය පාවිච්චි නොකර ඉන්න ඕනේ. ඔබ පාවිච්චි කරොත් බෑකප් එකකින් යනවනේ. එතකොට ඔබ පාවිච්චි කරා නම් මෙච්චර දෙන්නත් බෑ. ඒක රුපියල් 5760ක් තමයි ඔයාට මාසෙටම මේ රුපියල් 48 ගානේ හම්බුණාට ලැබෙන්නේ. හැබැයි මේ සිස්ටම් එකම මීට වඩා එක ටිකක් අඩුවෙන්, ඒ කියන්නේ මේ 14,50,000ක් නැත්නම් 15,00,000ක් විතර හයිබ්‍රිඩ් සිස්ටම් එකකට වේදම් කරන මුදල අපිට ඔබට පුළුවන් ඔන් ග්‍රිඩ් 5 කිලෝවොට් එකක් ගත්තා නම් 8,00,000ට විතර ඉන්ස්ටෝල් කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඔබ දන්නවා ඇති ඊට අඩුවෙනොත් ඉන්ස්ටෝල් කරන සූර්ය බල පද්ධති ඉන්ස්ටෝල් කරන ආයතන ඕන තරම් තියෙනවා. ඉතින් ඒක
මම මේ අවස්ථාවේ කියන්න යන්නේ අඩු ගණන් වලට ඉන්ස්ටෝල් කරන ආයතනයකින් ඔබ කරගන්නවද නැද්ද කියන එක. ඒක ඔබ තීරණය කරන්න ඕනේ කොහොමද මේගොල්ලෝ මෙච්චර අඩුවෙන් සිස්ටම් එකක් ගහන්නේ. එතකොට මේකේ මෙච්චර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ද, ඉදිරියේ ගැටලු ඇති වෙයිද කියන ඒවා මම කලින් වීඩියෝ වල සාකච්ඡා කරලා තියෙනවා. ඒවා අපිට සාකච්ඡා කරලා ඔබට තීරණය කරන්න පුළුවන්. නමුත් ස්ටෑන්ඩඩ් සූර්ය බල පද්ධතියක් 5 කිලෝවොට් එකක් යනවා නම් ලක්ෂ 8මාරක් අවම වියදම් කරන්න ඔබට සිද්ධ වෙනවා. 8ත් 8මාරත් අතර සාමාන්‍ය තනි තට්ටුවේ නිවසකට වියදම් කරන්න ඔබට සිද්ධ වෙනවා. එතකොට මේ ලක්ෂ 8මාරකට විතර කරගන්න පුළුවන් සිස්ටම් එක ඔබ ලක්ෂ 14ක් 15ක් දීලා තමයි හයිබ්‍රිඩ් එක කරගන්නේ. එතකොට එතනින් ලැබෙන ආදායම 5760ක් විතර තමයි උපරිම ලෝඩ් එක ඔබ විදුලි බල මණ්ඩලයට දුන්නත්. හරි, ඒ හයිබ්‍රිඩ් එකේ ඉන්නේ 5760ක් ලැබෙන්නේ. හැබැයි ඔබ ඔන්ග්‍රිඩ් සූර්ය බල පද්ධතිය ගත්තා නම් මේකෙදි මාසිකව අඩුම තරමින් ඔබට යුනිට් 600ක් ජෙනරේට් වෙනවා මේ 5 කිලෝවොට් පද්ධතියෙන් ඔබට සෝලාර් සිස්ටම් එකෙන්. ඒ යුනිට් 600න් ඔබ යුනිට් 200ක් පාවිච්චි කරත් ඔබට යුනිට් 400කම එක්ස්පෝර්ට් එකක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් අපි බලමුකෝ, දැන් අතන 48ක් ඔබට ලැබෙනවනේ. 48 පුලි ලෝඩ් එකම දුන්නත් ඔබේ ආදායම 5760යි. දැන් මෙතන ඔබ යුනිට් 200ක් මාසෙට පාවිච්චි කරලා ඉතුරු 400ට ඔබ පේමන්ට් එක ගත්තොත් ඔන්ග්‍රිඩ් එකෙන් ඔබට ලැබෙන්නේ 19.61යිනේ. අපි බලමු 19.61 ගානේ ඔබට යුනිට් 400කට ලැබුණොත් මාසෙට ඔබට ලැබෙනවා 7844. අඩු වියදමකින් ඔන්ග්‍රිඩ් සිස්ටම් එකක් කරලා ඔබට වැඩි මුදලක් ලබා ගන්න පුළුවන් මේ 19.61 ගානේ ඒකකයකට ලැබුණාට. අතන හයිබ්‍රිඩ් පද්ධතියෙන් රුපියල් 48ක් ඒකකයකට ලැබුණත් වැඩි මුදලකුත් ඔබ ඉන්ස්ටෝල් කරන්න යොදවලා ඔබට අඩු මුදලක් තමයි ගන්න වෙන්නේ. මෙන්න මේක ඔබ පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. මේක තමයි සැඟවුණු කාරණාව ඔය හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතිය තුල තියෙන. මෙතනදී තව එක ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මේක දැන් මේ ලැබෙන ආදායමත් එක්කනේ මම මේ කම්පෙයාර් කරලා ඔබට කිව්වේ මෙන්න මේමයි. ඔබ මෙච්චර මුදලක් යොදවලා මේක කරගත්තොත් ඔබට ලැබෙන ආදායම අඩුයි. වැඩි මුදලක් යොදවලා කරගත්තත් ඔබට ලැබෙන ආදායම අඩුයි කියලා. හැබැයි මේ හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියේ ඔබට ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඔබට වැඩි වාසියක් තියෙන තැනක් තියෙනවා. මොකද ඔබට විදුලි බල මණ්ඩලයේ නැත්නම් ග්‍රිඩ් එකේ පව කට් වුණත් ඔබේ පව කට් වෙන්නේ නැහැ ඔබේ නිවසේ හෝ ඔබ සවිකරන සෝලාර් එක සවිකරන ගොඩනැගිල්ලේ. මොකද මේක හයිබ්‍රිඩ් සිස්ටම් එකක්, බැටරි බෑකප් එකක් තියෙනවා. ග්‍රිඩ් එකේ පව කට් වුණත් සෝලාර් එක ඔටෝ වැඩ කරනවා. ඒකින්ද පැය ගාණක් ග්‍රිඩ් පව එක නැතුව තිබ්බත් ඔබට විදුලිය නැති වෙන්නේ නැහැ. ඔබට විදුලිය පාවිච්චි කරන්න පුළුවන්. ඔබ අත්‍යවශ්‍ය කාරණයකට විදුලිය යොදවා ගන්න කෙනෙක් නම් අත්‍යවශ්‍යම කාරණයට ඒ කියන්නේ පැයක් දෙකක්වත් ඔබට විදුලිය නැතිව ඉන්න අපහසු තැනක් නම් ඔබ භාවිතා කරන්නේ, අපහසු කාර්යයක නම් ඔබ යෙදෙන්නේ, ඔබට මේ හයිබ්‍රිඩ් පද්ධතියේ වටිනාකමක් තියෙනවා ඔන්ග්‍රිඩ් පද්ධතියට වැඩි. ඒකත් ඔබ පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. මම උදාහරණයකට මේ මෑතකදී මට කතා කරමු පාරිභෝගිකයෙක් කිව්වා. ඔහුට ලක්ෂ 8මාරක් විතර ගියාට ඔන්ග්‍රිඩ් එකට ඔහු කැමති ලක්ෂ 14මාරක් දීලා හයිබ්‍රිඩ් 5 කිලෝවොට් පද්ධතියක් කරන්න. මොකද ඔහුගේ ස්ථානයේ ගෙස්ට් හවුස් එකක් කරනවා. කාමර 4ක් විතර ඔහු ටුවරිසම් වලට දාලා තියෙනවා. ඉතින් ෆොරිනර්ස් තමයි වැඩිපුර එතෙන්ට එන්නේ. ඉතින් ඔහු කියන්නේ පැයක් එකමාරක් පව කට් වෙලා තිබ්බත් ඒගොල්ලන්ට ඇත්තටම ගැටලුවක්. රාත්‍රී කාලයේදී සමහරට AC එකක් පාවිච්චි කරනවා, ෆෑන් එකක් දාගෙන ඉන්නවා. සමහරට ඔවුන් මොනවා හරි කරගෙන ඉන්න අවස්ථාවකදී ලයිට් එකක් පාවිච්චි කරනවාද පැයක් දෙකක් පව කට් වුණොත් ඇත්තටම ඔහු අන්සැටිස්ෆයි වෙනවා එතන සිටුේෂන් එකට. ඉතින් එතකොට ඒක ඔහුගේ ස්ථානයේ සිටුේෂන් එක විතරක් නෙමෙයි රටේම සිටුේෂන් එක ඔහු අන්සැටිස්ෆයි කරගන්නවා. ඉතින් අන්න ඒ වගේ අත්‍යවශ්‍ය තැනක් නම් ඔබ මේ සූර්ය බල පද්ධතිය ස්ථාපනය කරන්න හදන්නේ. එතනදී ඔබ වැඩි මුදලක් යොදවලා හයිබ්‍රිඩ් එකට ගියාට ඔබට අවාසියක් වෙන්නේ නැහැ. ඒක හරි පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. මොකද අපි සාමාන්‍ය යුනිට් 100ක් 200ක් පාවිච්චි කරන තැනක නම් ඔන්ග්‍රිඩ් පද්ධතිය ප්‍රශ්නයක් නැහැ. හයිබ්‍රිඩ් එකට යන්න නැතුව අඩු මුදලකින් කරගන්නත් පුළුවන්, වැඩි ආදායමක් ගන්නත් පුළුවන් ඉතුරු වෙන යුනිට් ගානෙන්. ඒක නිසා ඔන්ග්‍රිඩ් පද්ධතියකට යන්න.
හැබැයි ඔබ යුනිට් 300ක් 400කට වැඩියෙන් වගේ පාවිච්චි කරන පාරිභෝගිකයෙක් නම් ඔබ හයිබ්‍රිඩ් පද්ධතියකට යන එක හොඳයි. හේතුව ඔබ වැඩි යුනිට් ප්‍රමාණයක් භාවිතා කරන නිසා ඉතුරු වෙන යුනිට් ප්‍රමාණය එච්චර ලොකු යුනිට් ප්‍රමාණයක් ඔබට ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඔබ හයිබ්‍රිඩ් පද්ධතියකට යන එක හොඳයි. මොකද ලොන් පවර් කට් එකක්. ලොන් පවර් කට් නම් ඇත්තටම ලංකාවේ ඇති වෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි ඉදිරියේදී. පවර් සාමාන්‍ය හොඳ තත්වයක තියෙනවා ලංකාවේ. විදුලි බල ශක්තිය අර්බුදයක් මේ වෙන විට මම හිතනවා කලින් තිබුණ තරම් නැහැ කියලා. යම්කිසි මට්ටමක තිබුණත් හොඳ තත්වයක තියෙනවා. ඒ හින්දා ලොන් පවර් කට් එකක් ඉස්සරහට එන්නේ නැති වෙයි. නෙහි නමුත් අර මම උදාහරණයකට කිව්වා වගේ ටුවරිසම් කරන තැනකට එහෙම නැත්නම් වැඩි යුනිට් ප්‍රමාණයක් භාවිතා කරන පාරිභෝගිකයෝට සහ අත්‍යවශ්‍ය දේවල් අපි හිතමු තව සමහරු දැන් කරන ඔන්ලයින් මයිනින් මැෂින් එකක් පාවිච්චි කරන තැනක් කියලා. මයිනින් මැෂින් එකක් පැයක් එකමාරක් ෂට් ඩවුන් වුණොත් ඒකිනුත් වැඩක් නැතුව යනවා. ඒ ක්‍රියාවලිය නිසියාකාරව කන්ටිනියු කරගන්න බැරුව යනවා. ඉතින් අන්න ඒ වගේ තැනක් නම් මේක වටිනවා වැඩි මුදලක් යෙදෙව්වාට. ඉතින් ඒකින්ද එවැනි විශේෂ අවස්ථා සහ වැඩි යුනිට් ප්‍රමාණයක් භාවිතා කරන පාරිභෝගිකයෙකුට හැර සාමාන්‍ය පාරිභෝගිකයින්ට වැඩි මුදලක් දීලා හයිබ්‍රිඩ් පද්ධතියකට යන එක ඊතරම් සුදුසු නැහැ කියලා මම විශ්වාස කරනවා. ඔබ තර්කානුකූලව ඔබේ තියෙන රික්වයර්මන්ට් එකත් එක්ක තමයි මේක ගලප ගන්න ඕනේ. ඒකින්ද මම මේ කියන දේ වරදවා තේරුම් ගන්න එපා. මම කියන්නේ හයිබ්‍රිඩ් පද්ධතිය හොඳ නැහැ කියන කාරණාව නෙමෙයි. ඔන් ග්‍රිඩ් එකක් වෙනුවට යුනිට් එකකට රුපියල් 48ක් ලැබෙන හින්දා හයිබ්‍රිඩ් පද්ධතියකට යන්න එපා කියන කාරණේ තමයි මම මේක කියන්නේ. ඒක පැහැදිලිව ඔබ අවබෝධ කරගන්න. ඉතින් මේකෙදිත් මම කියන්න ඕනේ වෙනදා වගේම කමෙන්ට්ස් කරන්න. තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට්ස් වලින් අහන්න. ඒ වගේම මගේ දුරකථන අංකය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔබ ඕනෑම අවස්ථාවක අපේ ආයතනයෙන් සෝලාර් පවර් එවොලූෂන් ප්‍රයිවට් ලිමිටඩ් අපේ ආයතනයෙන් සෝලාර් පද්ධතියක් කරගත්තත් නැතත් ඔබට අවශ්‍ය දැනුම සහ අවශ්‍ය උපදෙස් ඕනම අවස්ථාවක අපිට කතා කරලා ලබා ගන්න පුළුවන්. මම හිතනවා ඔන් ග්‍රිඩ් පද්ධතියයි හයිබ්‍රිඩ් පද්ධතිය අතර වෙනස ඔබට පැහැදිලිව තේරෙන්න ඇති කියලා. බොහොමත් ස්තුතියි. හමුවෙමු ඊළඟ වීඩියෝ එකකින්.